හයි කොහොමද ඔයාලට අද මම අරගෙන එන්නේ මේ ටියුටෝරියල් එකේ part 2. මුලින්ම අපි බලමු තුන්වෙනි රෝ එක කරගන්න විදිහ. දකුණු පැත්තේ නයිලොන් thread එකට beads 3ක් දාගෙන knot එක අපි දාගන්නවා. දැන් වම් පැත්තේ කියන්නේ ඇතුල් පැත්තෙන් තියෙන නයිලොන් thread එක ඒ ළඟින්ම වම් පැත්තේ තියෙන එක පබලුවක් හරහා දාගන්නවා. දකුණු පැත්තේ නයිලොන් thread එකට අපි beads දෙකක් එකතු කරනවා. ඊළඟට loop එක හදාගෙන knot එකක් දාගන්නවා. මෙතනදී අපිට බෑග් එකේ එක කොනක් තමයි තියෙන්නේ. ඒක වියාගන්නේදී පොඩි වෙනසක් තියෙනවා. අපි කලින් වම් පැත්තේ තියෙන නයිලොන් thread එක වම් පැත්තේ තියෙන එක පබලුවක් කරා විතරනේ දැම්මේ. මෙතනදී අපි වම් පැත්තේ ළඟින්ම තියෙන පබලු දෙකක් හරහා ඒ නයිලොන් thread එක දාගන්නවා. ඊළඟට අපි දකුණු පැත්තේ නයිලොන් thread එකට එක පබලුවක් එකතු කරගෙන තමයි knot එක යොදාගන්නේ. මෙතනින් පස්සේ අපිට සාමාන්‍ය විදිහට වියාගෙන යන්න පුළුවන්. වම් පැත්තේ තියෙන නයිලොන් thread එක වම් පැත්තේ ළඟින්ම තියෙන එක පබලුවක් හරහා ගන්නවා. දකුණු පැත්තේ නයිලොන් thread එකට අපි beads දෙකක් එකතු කරලා knot එකක් යොදා ගන්නවා. මේ විදිහට අපිට තුන්වෙනි රෝ එක සම්පූර්ණයෙන්ම කරගන්න පුළුවන්. දැන් අපි තුන්වෙනි පේලියේ අනිත් පැත්තේ කොන බෑග් එකේ අනිත් පැත්තේ කොන කරගන්න විදිහ බලමු. මෙතනදීත් වම් පැත්තේ නයිලොන් thread එක ළඟින්ම තියෙන beads දෙකක් හරහා දාගන්නවා. ඊළඟට දකුණු පැත්තේ නයිලොන් thread එකට එක bead එකක් එකතු කරගන්නවා. දැන් ආයෙත් අපිට සාමාන්‍ය විදිහට ව්‍යා ගන්න පුළුවන්. වම් පැත්තේ නයිලොන් thread එක ළඟින්ම තියෙන එක bead එකක් හරහා දාලා දකුණු පැත්තේ නයිලොන් thread එකට beads දෙකක් එකතු කරනවා. අවසාන ක්‍රොස් එකේදී අපි වම් පැත්තේ නයිලොන් thread එකට beads දෙකක් එකතු කරලා තමයි ක්‍රොස් එක කරගන්නේ. දැන් අපේ තුන්වෙනි රෝ එක ඉවරයි. දැන් අපි බලමු හතරවෙනි රෝ එක කරගන්න විදිහ. මෙතනදී වම් පැත්තේ නයිලොන් thread එකට beads 3ක් එකතු කරලා ක්‍රොස් එක කරගන්නවා. දැන් දකුණු පැත්තේ නයිලොන් thread එක ළඟින්ම දකුණු පැත්තේ තියෙන beads දෙකක් හරහා දාගන්නවා. ඊළඟට වම් පැත්තේ නයිලොන් thread එකට එක bead එකක් එකතු කරගෙන ක්‍රොස් එක හදා ගන්න පුළුවන්. දැන් දකුණු පැත්තේ නයිලොන් thread එක ළඟින්ම තියෙන එක bead එකක් හරහා දාගෙන වම් පැත්තේ නයිලොන් thread එකට beads දෙකක් එකතු කරගන්නවා. මේ විදිහට සාමාන්‍ය විදිහට අපිට මේ හතරවෙනි රෝ එකත් ව්‍යා ගන්න පුළුවන්. දැන් මෙතනදී අපිට
දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එක දකුණු පැත්තේ ළඟින්ම තියෙන බීඩ්ස් දෙකක් හරහා දාගන්නවා. ඊළඟට වම් පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එකට එක බීඩ් එකක් එකතු කරලා ක්‍රොස් එක කරගන්න පුළුවන්. දැන් දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එක දකුණු පැත්තේ ළඟින්ම තියෙන එක බීඩ් එකක් හරහා දාගෙන දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එකටම බීඩ්ස් දෙකක් එකතු කරනවා අපි 4 වෙනි රෝ එකේ අවසාන ක්‍රොස් එක කරගන්න. දැන් අපි 4 වෙනි රෝ එකත් කරගෙන ඉවරයි. දැන් මගේ නයිලොන් ත්‍රෙඩ් එක ඉවර වෙලා තියෙන්නේ. අපි බලමු මේක ගැලවෙන්නේ නැති විදිහට හොඳට ශක්තිමත් යක් යොදාගෙන ඉවර කරලා අලුතෙන් බෑග් එකක් කරන අතරතුර මොකක් හරි නිර්මාණයක් කරන අතරතුර අලුතෙන් නයිලොන් ත්‍රෙඩ් එකක් එකතු කරගන්නේ කොහොමද කියලා. නයිලොන් ත්‍රෙඩ් එක ඉවර වෙගෙන යද්දී සෙන්ටිමීටර් 5ක් 7ක් වගේ ප්‍රමාණයක් තියෙන විදිහට අපි ඉතුරු කරගෙන නයිලොන් ත්‍රෙඩ් දෙකම දෙපැත්තෙම තියෙන නයිලොන් ත්‍රෙඩ් කොටස් දෙක බීඩ්ස් කීපයක් ආපස්සට අරගන්නවා. ඊළඟට අපි ගැටයක් දාගන්නවා. දෙපාරක් මේ විදිහට අරගෙන ගැටය හොඳින් තද කරලා ආපහු බීඩ් එකක් හරහා එක ත්‍රෙඩ් එකක් බීඩ් එකක් හරහා අරගෙන ගැටේ බීඩ් එකක් ඇතුලේ හොඳට හිර කරගන්නවා. මේක හොඳට තද කරලා හිර කරගන්න ඕන. ඊට පස්සේ ළඟින්ම තියෙන තව පබළු කීපයක් හරහා මේ නයිලොන් ත්‍රෙඩ් කොටස් දෙක ගන්නවා. එතනින් පස්සේ අමතර නයිලොන් ත්‍රෙඩ් කොටස් දෙක කපලා ඉවත් කරගන්න පුළුවන් අපිට. දැන් මේක කොහොමදවත් ගැලවෙන්නේ නැහැ. ගොඩක් ශක්තිමත් තියෙනවා. අපිට මේකේ ශක්තිමත් බව ගැන බය වෙන්න දෙයක් නැහැ. දැන් අපි අපිට ඕන ප්‍රමාණයට අලුත් නයිලොන් ත්‍රෙඩ් කොටස අරගෙන කපා ගන්නවා. ඊළඟට අපේ බෑග් එක වියන එක නැවතුණු තැන පබළු දෙකක් හරහා මේ පේන පබළු දෙක හරහා නයිලොන් ත්‍රෙඩ් එක දාගන්නවා. දාලා සමානව කොටස් දෙකම සමාන වෙන විදිහට ගන්නවා. මෙන්න මේ විදිහට තමයි දැන් තියෙන්නේ. දැන් අපි පස්වෙනි රෝ එක කරගමු. මේක කිසිම වෙනසක් නැහැ. සාමාන්‍ය විදිහට දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එකට බීඩ්ස් දෙකක් එකතු කරලා ක්‍රොස් එකක් හදා ගන්නවා. වම් පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එක වම් පැත්තේ ළඟින්ම තියෙන එක පබළුවක් හරහා දා ගන්නවා. ආයෙත් දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එකට බීඩ්ස් දෙකක් එකතු කරනවා. මේ විදිහට තමයි මේ රෝ එක සම්පූර්ණ කරගන්නේ. ක්‍රොස් කීපයක් තමයි අපිට කරගන්න තියෙන්නේ. දැන් පස්වෙනි රෝ එකේ අවසාන ක්‍රොස් එක වම් පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එක ළඟින්ම තියෙන බීඩ්ස් දෙකක් හරහා අරගෙන දකුණු පැත්තේ ත්‍රෙඩ් එකට එක බීඩ් එකක් යොදා ගන්නවා. දැන් අපි මෙටල් ෆ්‍රේම් එකේ එක පැත්තක් කරගෙන ඉවරයි. මේ විදිහටම තමයි අනිත් පැත්තේ කොටසත් කරගන්නේ. අනිත් පැත්තේදී කරපු විදිහටමයි හෝල් දෙකක් අර එකක් විදිහට තමයි මේක වියාගන්නේ සම්පූර්ණයෙන්ම. මේ විදිහට තමයි මෙටල් ෆ්‍රේම් එකේ දෙපැත්තම කරගත්තාම අපිට පේන්නේ. අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් බෑග් එක සම්පූර්ණ කරන විදිහ බලමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.